අද ලෝකයේ අපිට විවිධ ආරාධනා කරනවා. සමහර ආරාධනා අපිව සතුටට ගෙන යනවා වගේ පෙනුනට අවසානයේ අපගේ හදවත හිස් කරලා දානවා. නමුත් දෙවියන් වහන්සේ ආරාධනා කරන ආරාධනය ගොඩාක් වෙනස්. උන්වහන්සේ අපිට කියන්නේ මා වෙත එන්න කියලා. තරුණ විය කියන්නේ සිහින ගොඩනගන කාලයක්. ජීවිතේ වැදගත් තීරණ ගන්න කාලයක්. ඒ නිසාම මේ කාලයේ දෙවියන් වහන්සේ සමග ගමන් කිරීම ඉතාම වැදගත්. අද ඔබට තිබෙන ප්‍රශ්න ඔබට හිතා ගන්නවත් බැරි වෙන්න පුළුවන්. ඔබ හිතනවා වෙන්න පුළුවන් මගේ අනාගතේ කොහොම වෙයිද? මට සාර්ථක වෙන්න පුළුවන් වෙයිද? මගේ ජීවිතයේ අරමුණ මොකක්ද? මම මොකද්ද කරන්න ඕනේ? ඇයි මට මේ මාර්ගය පේන්නේ නැත්තේ? ඇයි මේ මාර්ගය අපැහැදිලි? මේ වගේ ප්‍රශ්න ගොඩාක් ඔයාගේ ජීවිතේ තියෙන්න පුළුවන්. මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු හොයන අතරතුර දෙවියන් වහන්සේ ඔබව අත්හැරලා නැහැ. ඔබ වහන්සේ මල් ළඟ හැම මොහොතකම මට හයියක් වෙලා ඉන්නවා කියන එක ඔබට දැනෙනවා නම් අනිවාර්යෙන්ම ඔබ දිනලා ඉවරයි. උන්වහන්සේ ඔබගේ ජීවිතයට දැනටමත් සැලැස්මක් සූදානම් කරලා තියෙනවා. ඒ සැලැස්ම මොකක්ද කියන එක තවමත් ඔබට අවබෝධ වෙලා නැති වෙන්න පුළුවන්. ආදරණීය තරුණ තරුණියනි, යාඥාව ඔබේ ජීවිතයේ දෛනික පුරුද්දක් කරගන්න. දිනකට විනාඩි කිහිපයක් හරි දෙවියන් වහන්සේ සමග කතා කරන්න, උන්වහන්සේත් එක්ක ඔබේ දවස බෙදා ගන්න පුරුද්දක් කරගන්න. සුදෝ බයිබලයේ කියවන්න. ප්‍රශ්නයක් ආපු වෙලාවට විවිධ විසඳුම් නෙවෙයි, ඔබට ගැළපෙන හොඳම විසඳුම සුදෝ බයිබලයේ තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් එනවනම් දරා ගන්න බැරි ලොකු පීඩනයක නම් ඉන්නේ. මේ අරගල එක්ක හැප්පිලා ඔබේ ජීවිතේ නන්නත්තර වෙලා නම් තියෙන්නේ. ෂණික විසඳුම් නෙමෙයි. සුදෝ බයිබලයේ තුලේ හැම දෙයකටම විසඳුම් තියෙනවා. දිව්‍ය පූජාවට සහභාගී වෙන්න අඩුම සතියකට එක දවසක් හරි අනිවාර්යෙන් ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී වෙන්න. පාපොච්චාරණය තුලින් දෙවියන් වහන්සේගේ කරුණාව ලබා ගන්න. ඔබ හිතනවාට වඩා ඔබ මේ මොහොතේ පෞකාර හැඟීම් වලින් පිරිච්ච මිනිසෙක්. එනිසා පාපොච්චාරණය කරන්න. දෙවියන් වහන්සේගේ කරුණාව ඔබේ ජීවිතයට ලබා ගන්න. මතක තියාගන්න. සුද්ධත්වය කියන්නේ පූජකවරුන්ට හෝ පැවිදි අයට පමණක් නොවේ. එය සෑම තරුණයෙකුටම ලැබෙන කැඳවීමක්. පාසලේදී, විශ්වවිද්‍යාලයේදී, රැකියාවේදී, නිවසේදී ඔබේ ජීවිතය තුළින් ක්‍රිස්තුන් වහන්සේගේ ආලෝකය බැබලෙන්න සලස්වන්න. ඔබ වෙනස් වෙන්න පටන් ගන්න මොහොතේ උන්වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ මොහොත ඔබට ලැබෙන සුවිශේෂී වාසනාවන්ත මොහොතක් කියලා හිතන්න. ඔබේ ජීවිතේ ඔබටත් වඩා උන්වහන්සේට වටිනවා. ස්වාමිනී, මාගේ ජීවිතය ඔබට බාර දෙමි. ඔබගේ කැමැත්ත සොයාගෙන ඒ අනුව ජීවත් වීමට මට ශක්තිය දෙන්න. ඔබගේ ආදරයේ සාක්ෂිකාරුවෙකු වීමට මට වරම් දෙන්න. ආමේන්.